ආයිබෝන් නැගිටපු ගමන් ඒක පොර ගමන් සතියෙම වැඩ කරලා අද සෙන්සුරාදා නිසා අදයි හෙටයි නිවාඩු නිසා මගේ පරණ පුරුද්දට මං යමු වුණා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ගොඩක් අය දැකලා තියෙනවා මං ට්‍රැවල් කරනවා මගේ වාහනයක් තියෙනවා මෙහෙ කැම්පින් කාර් එකක්. ගොඩක් අය මොටර් හෝම් කැම්පින් කාර් කැරවන් ගොඩක් කියනවා. ඒක හරියටම වචනේ කැම්පින් කාර් එක. උයන්න කන්න නිදා ගන්න හැමදේම තියෙන වාහනයක්. ඉතින් මං ඒකේ ට්‍රැවල් කරා පහුගිය සමයකේ සහ ඊට කලින් සමයකේදී මුළු යුරෝපේ පුරාම මං කිය රටවල් 50කට සම්පූර්ණ කරේ ඒකේ. ඉතින් වැඩත් එක්කලා සහ පහුගිය ටිකේ සීත වින්ටර් එක ඒ සේරම කටයුතු එක්කලා මට බැරි වුණා වාහනේ පොඩි දෝෂයක් තිබුණා. වාහනේ පොඩි ගැටලුකාරී තත්ත්වයක් තිබ්බා. ඒවා තාම හරියටම සම්පූර්ණ නැහැ 100%ක්ම. හැබැයි වාහනේ යන්න පුළුවන්. ගිහිල්ලා ඉතින් මට හිතුණා මේ සෙන්සුරාදාට එන්ජොයි කරන්න සතිය දවස්වල වැඩ කරලා. ඉතින් ඊයේ හැන්දෑවේ ආවා. ඇවිල්ලා වාහනේ නතර කරා තැනක නතර කරලා අද උදේ නැගිටිද්දි සර්ප්‍රයිස් ලස්සන තැනක. ඉතින් මම මේ විදිහට මේවා ඔයගලත් එක්ක බෙදාගන්නේ කවදා හරි ඔයගලන්ට මේ වගේ දේවල් වලට යොමු වෙන්න හිත හැදෙන්න සහ ඒකට ධෛර්යයක් ගොඩනගා ගන්න තමයි මේ පුංචි උත්සාහය දරන්නේ. මම පෙන්නන්නම් මම අද නැවතුනේ ඊයේ රෑ නවතපු තැන සහ අද තව ටිකකින් යනවා ඒක දීලා මේ පරිසරය එන්ජොයි කරලා මම පරිසරයට හරියම කැමති කෙනෙක්. ඒක නිසා තමයි මේ ට්‍රැවල් වලට යොමු වුනේ. අද නැවතුම් තැන පෙන්නන වාහනේ නම් චුට්ටක් ඉස්සරහින් පාලම ගාව නවත්තලා තියෙන. මම පෙන්නන්නම් කොතනද මොන වගේ තැනකද ඉන්නේ කියලා. හොඳේ මේ තමයි මං ඊයේ රෑ නැවතුන තැන. අවට තිබ්බ පරිසරය පුංචි 12 පාරක් එහෙම නැත්නම් පොඩි ගඟක් කියමුකෝ. පොඩි ගඟක් අයිනේ තමයි නැවතුනේ. පාක් එකක් තිබුණා. එතන පාක් කරලා වාහනේ නිදාගෙන ඊයේ රෑ අද ඉතින් ඒකත් එක්ක පොඩක් ඇවිදින්න ආවා. මොන වගේ තැනකද මං නැවතිලා තියෙන්නේ කියලා ඊයේ රෑ පෙනුනේ නැති නිසා. ඉතින් පුංචි ගඟක් එක්ක ලස්සන්ට ගල්න 12 පාරක් තියෙනවා. සහ මං දැක්ක විශේෂත්වය තමයි මෙතන එක කොළ කෑල්ලක්වත් එක පොලිතින් කවරයක්වත් එක බියර් ටින් එකක් හෝ එක ඇල්කොහොල් බොටල් එකක්වත් නැහැ. මේ බෙන්ච් එක ලංකාවේ වගේ නම් මේ වගේ තැනක කොහොම තියෙන්න පුළුවන්ද කියලා මට පොඩ්ඩකට හිතුණා. මේ ගඟ මේ විදිහටම තියේවි ලස්සනයි. මගේ රට ලස්සනයි. මේ ගඟ මේ විදිහටම තියේවි. මේටත් වැඩිය ලස්සනට තියේවි ගඟ. ඒ කියන්නේ ස්වභාව සෞන්දර්යය අතින් අපේ රට ලස්සනයිනේ. ඒ නිසා හැබැයි මේ බෙන්ච් එක ළඟ පොඩ්ඩක් නිකමට හිතන්න මොන වගේ වේවිද කියලා මට ඉතින් ඒක හිතුණා. මෙතෙන්ට ආවම මේ වගේ තැනක තමයි මම නැවතුනේ. කලින් කිව්වා වගේ පුංචි දේවල් හොයාගෙන පරිසරයේ පොඩි ලස්සන තැන් හොයාගෙන තමයි මම මේ ඇවිදින්නේ මට හම්බෙන පුංචි විවේකයේදී. මේ බයිසිකල් වලට හදලා තියෙන පාර ගඟට සමාන්තරව තියෙන මේ පාර අර ඉතින් පේනවද දන්නෙත් නැහැ. පොඩක් ඉස්සරහට ගිය පේනවා මං වාහනේ නවත්තපු තැන. එතන හරි පුංචි විශේෂත්වයකුත් තියෙනවා. ඉස්සරහ තියෙන පුංචි බා එකක් රෙස්ටෝරන්ට් එකක් එක්ක බා එකක්. මං නැගිටිද්දි ඉස්සරලම දැක්ක දර්ශනය තමයි ඒ බා එකේ උඩ දුම් කවුලුවෙන් දුම් එළියට එනවා. අර ඉස්සර සුරංගනා කතාවල තිබ්බ වගේ ඒ වගේ ෆීලිං එකක් ආවා මට අද උදේ නැගිටිද්දි. ඊයේ රෑ පුරාම වැස්ස හැබැයි ඒක නිසා තමයි මේ මඩ වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක ඉස්සරහට ගිහින් මම පෙන්නන්නම් මං පාක් කරේ කොතනද කියලා වාහනේ. මම මේ හැමදාම කියනවා වගේ මේ දේවල් පෙන්නන්නේ මං වැඩ කරන දේවල් වලට අමතරව ඒවා පෙන්වන්න බෑනේ. ඒවා ප්‍රොෆෙෂනල් දේවල්. ඉතින් මං එන්ජොයි කරන දේවල් පෙන්නනවා. කවදා හරි ඔයගලන්ට මේවා ප්‍රයෝජනවත් වේවි. ඉස්සරහට ජීවිතේ මොනවා හරි තීරණයක් ගනිද්දි කියලා. මේ තමයි වාහනේ. මේ තමයි පාකින් එක මං අර කිව්ව. මේ මගේ වාහනේ
වාහනෙන් ඔන්න ඔතන මේ මෙතන ජනේලේ view එකෙන් තමයි මං අර කිව්ව රෙස්ටෝරන්ට් එක එහෙම නැත්නම් බා එක දුම් කවුලුවත් එක්ක පේන්නේ. තාම වාහනේ ඕපන්. තව ටිකකින් යනවා. මේ තමයි මං අර කිව්ව රෙස්ටෝරන්ට් එක සහ ආවට අර යතින් පේන්නේ මගේ වාහනේ. මේ තමයි අද දැකපු හිත නිවන දර්ශනය. හිත නිවනම දර්ශනය. ඈතින් ගයක් තියෙනවා. ඒ මිනිස්සු කොච්චර වාසනාවන්තද. ඉතින් මං අද යන්නේ ආපහු පාක් එකට යනවා. ආයෙත් දවසක හමු වෙමු මගේ මේ දේවල් එක්ක. ඈතින් පේන්නේ මගේ වාහනේ මෙන්න වාහනේ. එහෙනම් හමු වෙමු ආයෙත් මේ